දැන් මෙතනින් දැන් ඒකට වුණා දැන් බෝපත් ඇල්ල බලන්න. වතුරෙනුත් ඇවිල්ලා දැන් බලන්නේ බෝපත් ඇල්ල. ඉතින් තවත් දෙකක් ගත්ත කාරට අරගෙන ඉතින් මේ යන ගමන් ඉන්නේ. ඇත්තම කිව්වොත් ඔයාලත් එන්න බෝපත් ඇල්ල බලන්න. මොකද මෙතන ටිකට් එක ඇවිල්ලා 50 රුපියල් 50යි. මොකද පොඩ්ඩක් එන්න මාර්ගේ නම් ඉතින් අවුලක් නැහැ. දැන් ඇත්තටම ලස්සන පරිසරයක තමයි මේ බෝපත් ඇල්ල තියෙන්නේ. හැබැයි ඔයගොල්ලන් එන්න ඇවිල්ලා හැබැයි මේවා විනාශ නම් කරන්න එපා. ඇත්තම කිව්වොත් මේවා ලස්සන දැන් මේවා මේ ලස්සන දැන් කවදාවත් විනාශ කරන්නේ නැතුව ඔයගොල්ලෝ ඇවිල්ලා මේවා රසෙ විඳලා බලා ගන්න. ඔයාලා තාවොත් මෙන්න මෙහෙම දැන් නම් මේ කාලේ වතුර අඩුයි. ඒ උනට කියන්න බෑ කොගිලායේ වතුර වැඩි වෙයිද කියලා. අපි දැන් යන්නේ ඉස්සරහට බෝපත් ඇල්ලේ ඉස්සරහට තමයි අපි යන්නේ. වතුර සද්දේ හැබැයි බලාගෙන යන්න ඕන. මොකද මේ ගල්වල තනිකරම එන්න. ඉතින් අපි ආව බෝපත් ඇල්ලේ මුලට. මුල කිව්වම මුල නෙමෙයි මේක. ඒ වුණාට අපි භාගයක් දුරට ආව බෝපත් ඇල්ලේ. බලන්න ඉතින් කොච්චර ලස්සනද කියලා. ඉතින් කොහොම තමයි බෝපත් ඇල්ලටත් අපි ඔන්න ඉතින් අපි ආවා බෝපත් ඇල්ලට. දැන් අල්ල ගාවටම ඇවිල්ලා ඉන්නේ. තව ටිකක් දුරට යන්න තියෙනවා. අපි ඉතුරු ටිකක් ගිහිල්ලා බලමු. මම ඕගලන්ට වීඩියෝ එකක් ගේන්න. ඈතින් පේන්නේ මම ළඟට. දුරට යන්න තියෙනවා. අපි ගිහිල්ලා බලමු. බයි.